ඒකාධිපතිට පිස්සු වැටිලා. මහනිලමේ ඔව් බුද්ධි. මහනිලමේ කවුන්සිලේ තියපු හැම දවසකම ෆුල් කචල්නේ. ඇයි බුද්ධි දැන් වැල් පැල ගලවලා මල් පැල හිටවලා නේද තියෙන්නේ. මහනිලමේ මුල් මල් පැල කියලා හිටවලා තියෙන්නේ නියංගලා පැල. මල ලස්සන උනාට කටේ ගෑවුනොත් සෙට්ට පෝච්චි තමයි. හරි බුද්ධි මොකද්ද දැන් ඔය කවුන්සිලේ හැමදාම යන කචල් එක. මහනිලමේ කවුන්සිලේ කයිය නායකට සභාව පාලනය කරන්න බෑ. බුද්ධි කයිය නායකයාගේ වගකීම සභාව පාලනය කිරීම තමයි. ඒක බැරි හාදෙක්ද මුන් දාලා තියෙන්නේ. මහනිලමේ මෙතන වෙලා තියෙන්නේ බබානායක කයියනායක වෙලා කයියනායක බබානායක වෙලා. ඒ කියන්නේ බුද්ධි බබානායක බිම්මලයා තමයි කයියනායකයා පාලනය කරන්නේ. මහනිලමේ කයියනායකයා විතරක් නෙවෙයි අනාචාර සහෝදරීවත් මේ යකා මෙහෙවනවා කියලායි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද බුද්ධි? මහනිලමේ කයියනායකයාගේ අනාචාර්ය සහෝදරියගේ නූල් තියෙන්නේ බිම්මලයා ළඟ. ඒ කියන්නේ බුද්ධි ඒ දෙන්නම රූකඩ දෙකක් කියලාද? ඔව් මහනිලමේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දෙන්නම බිම්මලයා නූල අදින විදිහට තමයි අතයි කටයි හොලවන්නේ. ඔතන බුද්ධි කයියනායකයා රූකඩයක් වුණාට අනාචාර්ය සහෝදරී තවදුරටත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ අයි මහනිලමේ මට හිතෙන්නේ බුද්ධි අනාචාර්ය සහෝදරියට රූකඩයක් කියනවට වඩා හොඳ සරුංගලයක් කියන එකයි. මහනිලමේ සරුංගලයක් වුණත් පාලනය කරගන්න නූලක් ඕනිනේ. ඔව් බුද්ධි ඒ සරුංගලය නූලෙන් ගැට ගහලා තියෙනකම් විතරයිනේ. නූල කැඩුනට පස්සේ සරුංගලය නිදහස්නේ. ඒකට මහනිලමේ සරුංගලය උඩු හුළඟට අහු වුණොත් කොහෙට ගහගෙන යයිද කියන්න බෑ. බුද්ධි නූල කැඩුණු සමහර සරුංගල් පාවෙලා ගිහින් කලින් තිබුණ තැනට වැඩිය හොඳ තැන්වලටත් පාත් වුණ අවස්ථා තියෙනවා. එතනදී අලුත් නූලක් දාලා අලුත්ම සෙට් එකක් සරුංගලය උඩ ඇරපු අවස්ථා ඕනි තරම් තියෙනවා බුද්ධි. මහනිලමේ මේ සරුංගලය කවුන්සිලේ ඇතුළේම සෙට් එකක් අල්ලගනීද නැත්තම් එළියේ සෙට් එකක් අල්ලගනීද? බුද්ධි එළියේ පොරක් අලුත් නූල් පන්දුවකුත් අතේ තියාගෙන බලා ඉන්නේ මේ සරුංගලේ නූල කැඩෙනකන්. අප්පටසිරි මහනිලමේ එහෙනම් මුන්ට සරුංගලය අල්ලගන්න ප්ලෑන් එකකුත් ඇති. ඔව් බුද්ධි මොනවා වෙන්නත් මෙතන නූල කඩාගෙන සරුංගලය පාවෙන්න පටන් ගන්න ඕනිනේ. මහනිලමේ මෙතන නූල කැඩෙන්න තව ගොඩක් කල් යයිද? මට නම් හිතෙන්නේ ජූනි ජූලි වගේ ඇතුළත නූල කැඩෙයි වගේ. මේ කාලේ හොලනුත් ගොඩක් තදයිනේ බුද්ධි. එතකොට මහනිලමේ කවුන්සිලේ කයියනායකට මොනවා වෙයිද? ඒවා නම් රූකඩනේ බුද්ධි. ඔය නූල අදින විදිහට අතයි කටයි හොල්ල හිටී. මහනිලමේ බබානායක බිම්මලයා මාර පොරක්නේ බලනකොට. මොන පිස්සුද බුද්ධි බිම්මලයාගේ නූලක් තියෙන්නේ පැලවත්තේ. ඒ නූල අදින විදිහට තමයි බිම්මලයත් අතයි කටයි හොලවන්නේ. මහනිලමේ එතකොට පැලවත්තේ ඔය නූල් සූත්‍රකාරයා කවුද? වෙන කවුද බුද්ධි ටින්ටින් මිසක්? ටින්ටින්ට ඔච්චර නූල් ගොඩක් තියාගෙන පටල ගන්නේ නැතිව අදින්න පුළුවන්ද මහනිලමේ? බුද්ධි ටින්ටින්ට කොච්චර නූල් තිබුණත් මදි. පුළුවන් තරම් රූකඩ හදලා නටවන එක තමයි මිනිහාගේ උවමනාව. මේ රටම මිනිහට ඕනි විදිහට නටවපු දවසට තමයි බුද්ධි ටින්ටින්ට නින්ද යන්නේ. මහනිලමේ අපට බැරිද ඔය යකාට නූලක්වත් පන්නලා දාන්න? මේක මහා කොඩි විනයක්නේ. ටින්ටින්ට නූල් පන්නලා වැඩක් නෑ බුද්ධි. අපි කරන්න ඕනේ ඔය යකා පැලවත්තෙන් පන්නලා දාන එකයි. ඉතින් මහනිලමේ එතකන් මේ යකා සෑහෙන පිරිසක් නටවගෙන හිටීනේ. ඔව් බුද්ධි ඒත් ඕනි දෙයකට වෙලාව එනකන් ඉන්න වෙනවා. එතකන් ටින්ටින්ගේ නූල් සූත්‍රවලට අනුව නැටවෙන කට්ටියකුත් හිටි. නූල කඩාගෙන එළියට යන අයත් හිටි. මහනිලමේ අපිට බැරිද ටින්ටින්ගේ පදයට නටන කට්ටිය රටට එලි කරන්න? ටින්ටින් දැන් නටවන අය විතරක් නෙවෙයි බුද්ධි. ටින්ටින් නටවන්න හිතාගෙන ඉන්න අයත් අපි රටට හෙලි කරන්න ඕනේ. මහනිලමේ ඉස්සෙල්ලා නටවන කට්ටිය හෙලි කරලා ඉමුද? හරි බුද්ධි ටින්ටින් දැනට නටවන උඹ දන්න කට්ටිය ඉන්නවද? මහනිලමේ ටින්ටින් බබා නායකව නටවනවා. බබා නායක හරහා කවුන්සිලේ කයියනායක නටවනවා. ඒ විතරක් නෙවෙයි බං ටින්ටින් රටේ නායකයාත් නටවනවා. රටේ නායක හරහා විපක්ෂ නායකයන් නටවනවා. මල දෙයියනේ මහනිලමේ. එතකොට මේ යකා නටවන්න බලාපොරොත්තු වෙන්න ඉන්න කට්ටිය කවුද? ඔය ඉන්න නායකයෝ ඔක්කොම නටවන්න තමයි ටින්ටින් try කරන්නේ. ඒ කියන්නේ කවුද මහනිලමේ?
රටේ සංඝ නායකලාගේ ඉඳන් ඉස්කෝලේ පන්ති නායකයා දක්වාම ටින්ටින්ගේ පදයට නටන තනි පක්ෂ පාලනයක් තමයි ටින්ටින් හදන්න ලෑස්ති වෙන්නේ බුද්ධි. මහනිලමේ මේකා පිස්සෙක්නේ. ඒකාධිපතියෙකුට පිස්සු වැටුනම ඔහොම තමයි බුද්ධි. මම මොණ්ඩ්‍රවිල. දවසේ මෙහෙයුම් තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබස්ක්‍රයිබ් කරන්න.